guys, welcome back to my YouTube channel. අද මම ඔයාලට අරන් ආවේ මගේ ස්ටඩි ලීව් එකේ එක දවසක්. මම ඒ දවස කිව්වේ කොහොමද කියලා. ඒ වගේම self love අපි කොහොමද පටන් ගන්න කියලාත් මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට අරන් එනවා. මම අද ගොඩක් දවසකට පස්සේ එකම විදිහට දවස් ගෙවන්නේ නැතුව පොඩි වෙනසකට ගියා කළුතර බෝධියට. ගොඩක් දවසකින් කොහෙවත් ඇවිදින්නත් යන්න බැරි වුණ නිසා තමයි අද ගියේ. ඉතින් ඔයාත් හැමදාම එකම විදිහට ජීවිතය ගෙවනවා නම් කිසිම තේරුමක් නැතුව වගේ ජීවත් වෙනවා වගේ දැනෙනවා නම් ඔයා හැමදාම කරන දේවල් එක දවසකට නවත්තලා පොඩි විවේකයක් ගන්න. කොහේ හරි ඇවිදින්න යන්න. එතකොට ඊළඟ දවස අලුත් දවසක් විදිහට ගෙවන්න පුළුවන්. අලුත් ආරම්භයක් වගේ වට දැනෙන්න ගනි. ඉතින් self love ගැන කතා කරොත් self love කියන්නේ ඔයාට ආදරය කරන එක. ඔයා සතුටින් ඉන්න එක. ඔයා වෙනුවෙන් කාලය වෙන් කරන එක. ඉතින් ඔයා ආස දේවල් කරන්න. ආස තැන්වල ඇවිදින්න. ඔයා ලස්සනට ඉන්න. මේ දේවල් වලින් ඔයා නිතරම සතුටින් ඉන්න පුරුදු වෙයි. ඒ වගේම තමයි පොඩි පොඩි දේවල් වලින් සතුටු වෙන්න පුරුදු වෙයි. මේ විදිහට ඔයා ජීවිතය ගෙවන්න පටන් ගත්තොත් ඔයා ඔයාගේ හීනවලට ඉක්මනින් ලං වෙයි. ඒ වගේම නිතරම සතුටින් ඉන්නත් පුරුදු වෙයි. ඒ වගේම තමයි මේ මොහොතේ ජීවත් වෙන්න. මේ මොහොත විඳින්න. මෙන්න මේ විදිහට ඔයත් self love පටන් ගන්න. බෝධි ගිහින් ඊට පස්සේ රිච් ලුක් එකට අත පොඩ්ඩක් ගිහිල්ලා ඊට පස්සේ කෑම එකකුත් අරගෙන ඊට පස්සේ ආව චර්ච් එකට. ඔන්න ඊට පස්සේ ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාලා කෑම කාලා මං ආයි පටන් ගත්තා ස්ටඩි කරන්න. ඊට පස්සේ මම මගේ ජර්නල් එක කම්ප්ලීට් කරන්න තමයි ගත්තේ. මම මේ මෝඩ් ට්‍රැකර් එකේ අද දවසට අදාළ විදිහට මෝඩ් එක කලර් කරන්න තමයි හදන්නේ. ඒ වගේම මම මේ සතිය බලපු මූවිස් දෙකකුත් තිබ්බ මම ඒ දෙකත් මෙන්න මේ පේජ් එකෙන් ලිව්වා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද දවසේ ගෙවුනේ. ඔයා මේ vlog එකට කැමති නම් like එකක් දාලා comment එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. bye.